ආයිබෝල් ළමයි අද අපි සාකච්ඡා කරන්නේ 2000 වෘත්තිය ආපු MCQ එක. මේක කියනවා තිරස් මේසයක් කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් කරකවනවලු. මේ පැත්තට ඔමේගා කියලා ගමු කරකවන කෝණික ප්‍රවේගය. ඒක මත M කියලා ස්කන්ධයක් තියෙනවලු. ඒක දිහා බලන් ඉන්නෝ A හා B කියලා නිරීක්ෂකයන් දෙන්නේ. එක නිරීක්ෂකයෙක් ඉන්නේ තලය මතමයි, තැටිය උඩමයි. අනිත් නිරීක්ෂකයා ඉන්නෝ තැටියෙන් පිට. පිට ඉන්නවා. ඊට පස්සේ අපෙන් ගණන් වල අහනවා මේ Aට පේන විදිහට B ගේ තිරස් බලය මොකද්ද? Bට පේන විදිහට තිරස් බලය මොකද්ද කියලා අහනවා. අපි උඩ මේකේ තියරිය තේරුම් ගමු. දැන් මේ කරකැවෙනකොට මෙන්න මේ A හා M කියන ස්කන්ධ දෙකම රවුමට ගමන් කරනවානේ. ඒවා යන්නේ වෘත්ත චලිතය. වෘත්තාකාර මාර්ග වල යන්නේ. අපි කලින් MCQ වලත් ඉගෙන ගත්තා. වෘත්ත චලිතයේ යෙදෙනවා නම් මෙන්න මේව මත කේන්ද්‍රයෙන් ඉවතට බල ඇති වෙනව නේද? අපි අරගෙන කේන්ද්‍ර අපසාරී බල කියලා. අபிසාරී නෙමෙයි අපසාරී. එහෙනම් මෙයා මතත් මේ පැත්තට ඇති වෙනවා. ඒ වෙහිලා අභ්‍යන්තර බල. ඇතුලින් මෙතන බල. ඒවා පිට කට්ටියට පේන්නේ නැහැ. පිට කෙනෙක්ට පේන්නේ බාහිර බල පමණයි. ඒක හොඳට තේරුම් ගන්න. අභ්‍යන්තර බල පේන්නේ නැහැ. දැන් මේ ඉඳන් M දිහා බැලුවා කියලා එයා මත මේ පැත්තට බලයක් ඇති වුණාට මෙයාට ඒක පේන්නේ නැහැ. මොකද ඒක අභ්‍යන්තරයේ තියෙන බලයන්නේ. හරි. මෙයාට පේන්නේ නැහැ. හැබැයි දැන් මෙයා මත බාහිර බල ගත්තොත් මොනවද තියෙන පල්ලෙහාට තියෙන බර. ඊට පස්සේ උඩට අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේක මේ අපසාරී බලයෙන් හින්දා ලිස්සනෝ එළියට. එහෙනම් මෙයා මත ඝර්ෂණයක් ඇති වෙනවා මේ පැත්තට. ඝර්ෂණ බලය. ඒක ඝර්ෂණ බලයත් බාහිර බලය. ඒතර මෙයා මත බාහිර බල තුනක් තියෙනවා. පිටින් ඉන්න කෙනෙක්ට පේන්නේ මේ පද්ධතියෙන් පිට ඉන්න කෙනෙක්ට පේන්නේ බාහිර බල විතරයි. එහෙනම් මෙයාට පේනවා මේ ඝර්ෂණ බලයත් පේනවා. බරත් පේනවා අභිලම්බ ප්‍රතික්‍රියාවත් පේනවා. හැබැයි මෙන්න මේ අපසාරී බලය කියන එක යාට පේන්නේ නැහැ. එහෙනම් යාට බල තුනක් පේනවා. හැබැයි ගානේ යන්නේ තිරස්ස තියෙන බලය විතරයි. තිරස්ස තියෙන බලේ මේ කේන්ද්‍ර පැත්තට ඝර්ෂණ බලයක් Bට පේනවා. හරිද? හරිද? Aට පේන විදිය ගත්තොත් A අපසාරී බලයෙන් හින්දා මෙයාව මෙහෙට ලිස්සනවා. දැන් මෙයා මතත් ඇති වෙනවා මේ පැත්තට ඝර්ෂණ බලයක්. ඒතර මෙයත් මේ ඝර්ෂණ බලයට යටත් වෙලා ඉන්නේ. මෙයත් ඝර්ෂණ බලයට යටත් වෙලා. ඒ පද්ධතිය ඇතුළෙමනේ. එතකොට මෙයා මේ Aට මෙයා මත මේ ඝර්ෂණ බලය පේන්නේ නැහැ. මේ පද්ධතිය ඇතුළෙම ඉන්නේ කෙනෙක්ට. මෙයා මොකද එයාත් ඒ බලයට යටත් වෙලා ඉන්න හින්දා එයා යටත් වෙලා ඉන්න බල මෙයාට පේන්නේ නැහැ. එහෙනම් මෙයාට අනුව මෙයා මත තිරස් පැත්තට බල පේන්නේ නැහැ. මොකද එයාත් ඝර්ෂණ බලයට යටත් වෙලා ඉන්න හින්දා. එහෙනම් අපිට උත්තරයක් ගන්න පුළුවන්. Aට අනුව තිරස් බලයක් පේන්නේ නැහැ. Bට අනුව නම් තියෙනවා කේන්ද්‍රයේ පැත්තට තියෙනවා ඒක ඝර්ෂණ බලය. එහෙනම් අපිට උත්තරය ගන්න පුළුවන්. එක විදිහට Aට අනුව ශූන්‍ය වන අතර Bට අනුව කේන්ද්‍රයේ දෙසට එල්ලව ඇත.